අද දැන් රෑ වෙලා නුවර යන්න යන්නේ. මේ තුන් දෙනෙක් යනවා පිස්සෝ වගේ. මෙන්න මේ තුන් දෙනා තමයි. ප්‍රසිද්ධත්වයට පත් වෙන්න යන්නේ. අඩ මූණ දිගට පයකෝ. මේ තියෙන්නේ දැන් වෙලාව 10 මාරයි. මේ තාම සෙනග ඉන්නේ. අර මලුත් තිබිලා මේ බලන්න ලස්සන. අද දැන් රෑ වෙලා නුවර යන්න යන්නේ. යාළුවෝ ටික එකපාරටම සෙට් වෙමු කියලා කිව්වා. ඒක පාටම යන්න යන්නේ නුවර ගිහිල්ලා එනවා කියලා කිව්වා. තව ළමයි 3 දෙනෙක් මායි තව ළමයි 3 දෙනා. ඒකට ඔක්කොම 4ක් ගිහිල්ලා බලමු නුවරට. දැන් වෙලාව 9යි. දැන් මම ගන්නෝරු පාරේ යන ගමන් ඉන්නේ. අවුරුදු කාලේ කියලා එහෙම නැහැ. ලොකු සෙනගක් නැහැ මේ ගන්නෝරු පාරේ නා. උඩ පාරේ නම් ඇති සෙනග ගොඩක්. එතනනේ තියෙන ඔක්කොම shopping කඩවල ටික. දැන් ටවුමට ආවා. දැන් අරුන් ඉන්නවා කියලා කිව්වා පින්සිනේ ගාව. යන් හොයාගෙන එයාලා එතන නෑ ට්‍රේන් එක ගාවට ගිහිල්ලා. දැන් ට්‍රේන් එක කියන්නේ මේ තිලකවර්ධනේ. දැන් යන් එතන මොකක් කියෝ මේ මෙතන බින්චුන් එකේ මාන සෙනගක් ඉන්නේ. මේ රෑ වෙලත් ඉන්න මාන සෙනග. ඔයාලට බලන්න පුළුවන්. මේ තමයි රෑ ඉවෙක්. මේ තුන් දෙනෙක් යනවා පිස්සෝ වගේ. මෙන්න මේ තුන් දෙනා තමයි. මල්ලේ කොහෙද යන්නේ? දැන් තිලකවර්ධනයකට ආවා. මේ මූ වීඩියෝ වලට ඉන්න දැන් කැමති නැහැ. ප්‍රසිද්ධත්වයට පත් වෙන්න යන්නේ නෑලු. මේ අපි අර වේවා මේ අවුරුදු view එක ලස්සන සරසලා. අඩ මූණ දිගට පයකෝ. අඩෝ මේ වල්ල යන්නේ පයකෝ. උඹලා හොඳ නෑ ඒවා. යන් අපි ඇතුළට. ෆයිනලි මෙන්ස් වලට ආවා. මේක නම් කැන්ඩි එකට වඩා හොඳට ඇතුම් තියෙනවා. මාර සෙනගක් ඉන්නේ. කවුද දැන් ඇඳුම් ගන්නවාද? දැන් වෙලාව මෙන්න 9 මාර. දැන් අපි තිලකවර්ධන ඇවිල්ලා යන්නේ මෙයාලා වීඩියෝ කරන්නේ. එයාලා කැමති නෑ වීඩියෝ කරනකොට. එයාලගේ අසික්කිත වීඩියෝස් තියෙනවා කියලා. දැන් අපි යන්නේ මොනවාරි බොන්න අපි යන් මේ තියෙන්නේ දැන් වෙලාව 10:20යි. මම හිතන්නේ අද ඇරලා තියෙන්නේ මුළු දවසම ඇරලා තියෙද්ද දන්නේ. මාර සෙනගක් කියන්නේ තාම ඇතුලේ සෙනග. දැන් තිලකවර්ධනයේ ගාවට ගිහිල්ලා අපි ආපහු මාලිගාව ගාවට ආවා. මේ ඉන්න මං ඔයාලට පෙන්නනම් අපි ගිහිල්ලා ඇවිල්ලත් දැන් වෙලාව මේ තියෙන්නේ දැන් වෙලාව 10 මාරයි. මේ තාම සෙනග. බින්චුන් එකේ. මම හිතන්නේ රෑ 12ට ආවත් මේ සෙනග. එයාලා පොඩි ඉඩක හරියට දාලා තියෙන ෂොප් එක. දැන් අපි ඇවිල්ලා නුවර ටවුන් එකට ඇවිල්ලා මොනවාරි බොන්න යන්නේ. නුවර බොන්න රෑට තියෙන්නේ මේ වෙලාවට බින්චුන් වගේ ඇරලා තිබ්බට මම හිතන්නේ හැමදාම ඇරලා නැතුව ඇති. අපි යනවා දැන් සිංහල ජාතිකයකට. ඒකම විතරයි මම හිතන්නේ ඉස්සර ඉදම්ම රෑට ඇරලා තියෙන්නේ. යන්නද මම ඔයාලට වෙන්නන්නම් රෑට විවේක දලදා මාලිගාව ගාව. මෙතන ලස්සනයි වැවරවමත් එක්ක. තියෙන මාලිගාව ඉස්සරහා මේ බෝගහත් එක්ක view එක බලන්න. මේ මෙතන තියෙන වැවරවුම. මෙතන හැබැයි මාලිගාව. මේ ලයිට් එක්ක මේ බෝගහයි මෙන්න මේ view එක. අන්න අතන ලස්සනයි. අපි එතන යමු. මේ තියෙන මාලිගාව ඉස්සරහා. අපි අතන යමු. බල්ලුපුරන මාලිගාව නම් වහලා තියෙන්නේ දැන්. මෙයාලා ෆොටෝ ෂූට් කරනවා. හැමදාම මෙතන බයික් එකක් හරි වීල් එකක් හරි කාර් එකක් හරි තියෙනවා. මෙන්න මෙතන බලන්නකො මෙන්න මේ ගහක් මේ ලයිට් කනුවත් එක්ක මෙන්න මේ ගහ අපි මෙන්න මෙතන මෙන්න මෙහෙම තියෙද්දි මම දන්නේ මගේ ෆොටෝග්‍රැෆි අයිඩියා එකට අනුව නම් මෙහෙම තියෙද්දි මාට ලස්සනයි. මේ ගහත් එක්ක මේ වැවරවමයි මෙන්න මෙහෙම අල්ලලා ෆොටෝ එකක් ගිහුවා.
ඊට මෙන්න මේ මල් ටිකත් එක්ක අර මලුත් තිබිලා මේ බලන්නකො ලස්සන. ඉතින් මෙවරවම මේ දවස්වල නම් අවුරුදු හින්දා මේ ලයිට් එළිය ඔක්කොම තියෙනවා. වෙනදටත් ලයිට් එළිය තියෙනවා. යම් අරලා මං එනහම බලගෙන යන්න. මේක වෙනම ෆීලින් එකක්. නුවර අනිත් එක හොඳම වැඩ තමයි කපුටු ප්‍රහාර. මෙතනින් යල්දී පරිස්සම් වෙන්න ඕනේ. කොයි වෙලෙ ගුවන් ප්‍රහාරයකට ලක් වෙයිද දන්නේ නැහැ. ටක් ගාලා දුවගෙන යන්න ඕනේ. නැත්තම් වදිනවා බෙට්ට. බහිරව කන්ද ලොකු ලයිට් එක මම හිතනවා ඔෆ් කරලා දෙන්න. මේ තියෙන බහිරව කන්ද මෙතන ඉඳන් බලපුවාම මාර ලස්සනයි. මේ ලයිට් හින්දා නුවරට නිකන් අලුත්ම වෙනම වයිබ් එකක් ගන්නවා. මේ බලන්න මට බෙට්ටක් වැටුණානේ. කල ජාතිකයකට යන්න නැතුව ෆුඩ් සිටියට ගිහිල්ලා අරන් ආවා පෙප්සි පොටැටෝ ක්‍රැකර්. දැන් වැවරවම ඉඳන් කන්න තමයි තියෙන්නේ. පෙන්නන්න ඕක. මේ වැවරවමයි ඉන්නේ ආදරණීය කපල් එක. මේ තියෙනවා බීම. අඩු මටත් තියපන්. බුබුගේ මේ ඉතින් ගෑනලම ගියද? හොඳට. ආයෙත් හංගන්නේ. මේ බලන්න මේ විව් එක මල්ටි එකයි මේ ලාම්පු විදුලි ලාම්පු ටිකයි මේ ක්වීන්ස් හෝටලේ ලස්සනයි. බව්වෙක් නිදි තැනික කොහමද? 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 කෑවද? යන්නා පස්සේ වගේ කියලා මම ඉතර තාන ගෙදෙත් දෙපැත්ත දානවා නම් දෙකක් ඕන. දැන් අපි නුවර ඉඳලා මුඩොට යව ගිහින් දාන්න වෙනවා. උඩ බස් නැති හින්දා. දැන් ගිහිල්ලා ඇවිල්ලා එහෙම ගෙදර යන්න ඕනේ. දැන් වෙලාව වල් වෙනයි 12ට කාලයි වෙලාව. තේරෙනවද? නෑ. 12ට කාලයි වෙලාව. අන්න ඩොට යන ඉස්සරහින් ගා. එහෙනම් තවත් ක්ලොක් එකකින් අපේ